මතක් කරන ගමන් අපව රැක දෙන්න දෙවිදුනි මුළු ලක්කම්මව සුරකින්න දෙවිදුනි අප යන ගමනට ඔබගේ සහාය දෙන්න දෙවිදුනි ජීවිතේ කොතනින් නවතීද කියා ඔබ දන්නේත් නැති නිසා මම දන්නේත් නැති නිසා අන්නාසෙගෙඩියත් වෙන්දේසි කරන්නත් ඕනේ නිසා කියවිල්ල නතර කරලා මගේ රත්තරන් රුපියල් 100ක් දෙන්න කියලා ඉල්ලන්න වෙලා තියෙන්නේ ජානක අයියට රුපියල් 2400ට ජානක අයියට රුපියල් 2400ට යනකොට වදලේ ආයේ මල්ලේ රුපියල් 100ක් දාලා කියනවා රුපියල් 2500ට අන්නාසෙගෙඩිය ඕන කියලා තව විනාඩි කිහිපයයි තියෙන්නේ දැන් අන්නාසිගෙඩිය ඉල්ලනවා නම් රුපියල් 200ක් වෙන්දේසිය තියන්න ඕන රුපියල් 200කින් අන්නාසිගෙඩිය වැඩි කරලා තියෙන්නේ දැන් වෙලාව කීයදයි 10යි 56යි 10යි 56යි තව විනාඩි 4ක් ඇතුළත එලාම් එක වදිනවා තව විනාඩි 4ක් ඇතුළත ඔය කොයිම වෙලාවක හරි එලාම් එක වදිනවා දැන් රුපියල් 200ක් දාලා අන්නාසිගෙඩිය අයිතිය ඉල්ලන්න ඕන දෙනට අයිතිය තියෙන්නේ බදලේ ආයේ මල්ලේලාට ඔන්න අභියෝග කරා අපේ මල්ලේ ආරච්චි මාමාගේ නෝනාලු මේ ඉන්නේ ආරච්චි මාමාලගේ නෝනා ඔව් ඊයේ ආරච්චි මාමාව අද උන්දා ගෙදර තියලා මුන්දාව තොරම් බලන්න මුන්දටයි දෙන්නටම 33 කෝටියක් දෙවියන්ගේ දේව ආරක්ෂාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් වන් ටැක්ටරේට ගොඩ එනකොට මල්ලි පොඩ්ඩක් වෙලා වැඩේ කරගෙන යන්න එහෙම ටැක්ටරේට ඔයා ගඩ වෙනකොටම එයා බුලත් විතක් කන්න හදන වෙලේම බුලත් විතක මෙල කියන්නේ නැතුව ඔන්න රුපියල් 200ක් දාලා ලන්සුව වැඩි කරනවා සෙනඟු චූටි දුව රුපියල් 2700ට අන්නාසිගෙඩිය අයිති ඉල්ලනවා තව විනාඩි 4යි තප්පර 35යි එහෙම නේද අයියේ තව විනාඩි 4යි තප්පර 35යි එන්න වැඩි වෙනවා මේ මල්ලිගේ වෙලාව රුපියල් 2700යි ඔන්න අන්නාසිගෙඩිය අයිතිය දැනට දෙන්නේ සෙනඟු චූටි දුවට ජනක අයියේ බදලේ ආයේ මල්ලිලා සෙට් එක මොකද කියන්නේ තව තප්පර කිහිපයයි බොරු කියන්නේ මල්ලිගාවත් මෙහෙම දෙයක් මම කියනවා බදලේ ඉසාර කියන්නේ වලස් කලින් දීගයක් ගිය රටක් වරින රතරන් කොල්ලෙක් මං වලස් කළ තොරන්ට ඇවිල්ලා තමයි කොල්ලා හඳුනගත්තේ මොනවා වුණත් එදා ඉඳන් කොල්ලා මේ අහල පහල කොහේ හරි මාදවයි ඉන්නවද කියලා අහලා එතෙන්ට ගොඩ වෙන්න අමතක කළේ නෑ ඒ වගේ මේ නංගි ඒ දෙන්න එදා ඉඳන්ම ඒකට එකතු වෙච්ච බැඳීම සහෝදර බැඳීමකට තරම් ලං වෙන්න අපේ ජීවිතවල තියෙන සතුට කාටවත් දරා ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද කුහකෙක් නම් කවදාවත් කෙනෙක් ලං නොවේවි. ඒ දේ සිහිපත් කරමින් ආදරණීය මල්ලිට ජීවිතේ දිනන්න ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා එකතු කරන්න. ඔය හැම ප්‍රාර්ථනා කයිති කරන අතර සෙනඟු චූටි දුවට රුපියල් 2700ට අයිති යන වෙලාවේ බතලයා ඉසාර මල්ලේ රුපියල් 200ක් දාලා කියනවා මේක අනිවාර්යෙන් බතලයාට අරන් යනවා කියලා ඉසාර මල්ලේ හැප්පිලා බලන්නලෝ ඔන්න ඉසාර මල්ලිට බතලයා ඉසාර මල්ලිට අන්නාසිගෙඩිය අයිති යනවා කවදාවත් අපි බොරු කියන්නේ කියපු වෙලාවට එලාම් එක වාදනය වෙනවා එන්න ඉසාර මල්ලි ඉදිරියට ඔන්න යන්න මේ අන්නාසිගෙඩිය බතලයායේ ඉඳලාද ඔය ළඟ ගම වෙත එනවා සල්පිලි වඩු අර ගන්නට ඉසාර මේ පොර කනවා ඉසාරගේ ජීවිතයට දෙවියන් රැකවල් දෙන